මේ අප්‍රේල් 24 සිකුරාදා දවසක හවස් වරුව. හෙට අප්‍රේල් 25 වෙනිදා සෙනසුරාදා මම ආසම කරන තැනකට තමයි යන්නේ. ඉතින් ඔයාලා කොහේ කියලාද හිතන්නේ? නුවරඑළිය කියලාද? නෑ. ඇත්තටම එහෙම නෙමෙයි. මං ආසම මගේ ගමට යන්න, මගේ මහගෙදර යන්න. මහගෙදරට වඩා කිලෝමීටර් 120ක් 130ක් වගේ දුරින් ඉන්න මට මහගෙදර හැම වෙලේම යනවා කියන එක නම් ඉතින් හීනයක්. ඉතින් හෙට යනවා. හරි සතුටින් ඉන්නේ. දැන් මම මේ සොසේජස් දාලා ටෙම්පරාදුවක් හදා ගන්නවා. අපි හෙට පාන්දරෙම පිට වෙනවා. ඉතින් යන ගමන් කන්න තමයි මං හිතුවා මේ පාන් මැදට සොසේජ් දාලා ටෙම්පරාදුවක් හදා ගන්නවා කියලා. මේ ටෙම්පරාදුව ටිකක් වැඩිපුර හදා ගන්න ඕන නිසා මම අර සොසේජ් කේටරින් පැක් එක අරගෙන මේ වගේ පොඩියට පිටි කබලා තමයි හැදුවේ. ඒකට මම සොදුලුණු, බීලුණු, මාළු මිරිස් එහෙම දාලා තමයි ටෙම්පරාදු කරගත්තේ. කෑලි මිරිස් ටිකක් වැඩියෙන් දැම්මා. ඒ වගේම ලුණු කුඩු ටිකක් දාලා හොඳට කලවම් කරලා අන්තිම හරියේදී මම තක්කාලි සෝස් ගොඩක් දැම්මේ නැහැ. තක්කාලි සෝස් පොඩ්ඩකුයි තව සීනි පොඩ්ඩකුයි දාලා කලවම් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස සොසේජස් ටෙම්පරාදුව. දැන් මම මේකෙන් සෑන්ඩ්විච් හදන්නේ නැහැ. ඒ වුණාට මට හිතුණා පාන් පෙත්තක් අරගෙන මං හදාගත්තු සොසේජ් ටෙම්පරාදුවේ රස බලන්න. ඉතින් මම පාන් පෙත්තකට මේ වගේ දාගෙන වත්ත පල්ලයට ගියා මේ පාන් පෙත්තේ රස බලන්න. මේ 25 වෙනිදා උදේ පාන්දරම ඔන්න මම සෑන්ඩ්විච් ටික හදලා ඒක ටෝස්ට් කරගන්න යන්නේ. ඉතින් ඔයාලා hina වෙන්න එපා මේ මොකද මේ කියලා පාන් පෙත්ත එළියට පැනලා කියලා. ටිකක් ලොකු සයිස් පාන් පෙත්ත තමයි හස්බන්ඩ් ගෙනත් තිබුණේ. මේකේ මීට වඩා පොඩි පාන් පෙත්ත සයිස් එකකුත් තියෙනවා. ඉතින් මේක ගෙනල්ලා තිබුණ නිසා මේ වගේ තමයි ටෝස්ට් කරගන්න වෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැහැ අපි ගෙදර කන්නනේ. මේ සෑන්ඩ්විච් ටික ටෝස්ට් වෙනකල් මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්කෝ. ඉස්සර අපේ ලොකු නංගි පේරා කැම්පස් ඉන්න කාලේ මම අපේ අම්මත් එක්ක සෙනසුරාදා ඉරිදට යනවා අපේ පොඩි මාමලයි ගෙදර. නුවර තියෙන පොඩි මාමලයි ගෙදර. සිකුරාදා හවස් වෙලාවේ ගියොත් අපි ආයෙමත් අපේ ගෙදර එන්නේ ඉරිදට. ඉතින් අපි ආපස්සට ගෙදර එද්දී අපේ පොඩි මාමගේ නෝනා, ඒ කියන්නේ පොඩි නැන්දා, එයා අපිට හදලා දෙනවා මේ වගේ සොසේජ් දාලා සෑන්ඩ්විච්. ටෙම්පරාදු සොසේජ් පාන් වලට පුරවලා අපිට දෙනවා. අපි එන අතරමඟ කන්න. එක්ක අපි බස් එකේ එහෙම නැත්නම් කෝච්චියේ ආපස්සට මෙහෙද්දි එයා කන්න හදලා දෙනවා. ඒක මාරම රසයි. ඒක පුදුම තරමේ රසක්. ඉතින් මට ඕක මතක් වෙලා තමයි මං හිතුවේ මේ අපේ ගමේ යද්දිත් ඒක හදාගෙන යන්න ඕනේ කියලා යන ගමන් කන්න. අපේ වත්තේ තියෙනවා පිනි ජම්බු ගහක්. ඒකෙන් පහුගිය දවස්වල පිනි ජම්බු එහෙම පිරීලා තිබුණා. ඉතින් අපි කරන්නේ පිනි ජම්බු එහෙම තියෙන දවස්වලට පිනි ජම්බු කඩලා හොඳට හොදලා වතුර දාන්නේ නැතුව බ්ලෙන්ඩ් කරලා අපි ජූස් හදනවා. මේ තියෙන බෝතල් දෙකත් මේ පිනි ජම්බු ජූස්, තනිකරම වතුර කලවම් කරපු නැති පිනි ජම්බු ජූස්. ඉතින් එහෙම බෝතල් දෙකක් ගත්තා යන ගමන් බොන්න. මේ ජම්බු ජූස් වලට සීනි ටිකක්, දෙහි ටිකක් එහෙම දාලා ගත්තම හරිම රසයි. මේ තියෙන්නේ ලොකු නංගියාගේ ඔෆිස් ටුවර් එකට රට ගිය වෙලාවේ මට ගෙනත් දීපු පොඩි හෑන්ඩ් බෑග් එකක්. ඉතින් අද තමයි මම ඒක මුල්ම පාරට පාවිච්චි කරන්නේ. අපි පාන්දර පිට වුණාට දැන් නම් ඔන්න එළිය වැටිලා අපි හයිවේ එකේ යන ගමන්. අපේ පොඩි දෙන්නත් මේ ලෑස්තිලා ඉන්නේ හරිම ආසාවෙන් ආච්චිය බලන්න යන්න. අපේ ෆැමිලි වෙඩින් එකක් ළඟ එනවා. ඉතින් බබාලා දෙන්න ෆ්ලවර් ගර්ල්ස්ලට ඉන්නවා. ඉතින් එයාලට මහපු ඇඳුම් ෆිටෝන් කරන්න තමයි අද අපි මේ යන්නේ විශේෂයෙන්ම. ටිකෙන් ටික අපේ ගමට ලං වෙද්දී මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්, පුදුමාකාර සැනසීමක්. ඉතින් හයිවේ එකේ ඇවිල්ලා මෙන්න මේ පාරෙන් තමයි මගේ හස්බන්ඩ් වාහනේ හැමදාම දාන්නේ. මේ පාර නම් අපිට වැඩි හුරු නැහැ. ඒ වුණාට හස්බන්ඩ් ෂෝට් කට් එක විදියට එයා හදාගෙන ඉන්නේ මෙන්න මේ පාර. ඔයාලට කිව්වේ නෑනේ මගේ හැදුවේ වැඩුණු ගම කොහෙද කියලා. මම ඉපදුනේ කොළඹුණාට හැදුනේ වැඩුනේ කළුතර. ඉතින් මේ ඔයාලා දැක්කේ අලුත් අවුරුදු උත්සවයක්. ඒකයි මිනිස්සු ඔක්කොම පාරට බහැලා ඉන්නේ. මෙහෙම මහගෙදරට ආවම ඉස්සර මුලින්ම දුවගෙන ඉන්නේ මගේ තාත්තා අපිව පිළිගන්න.
ඒත් දැන් අවුරුදු 3කට ඉස්සෙල්ලා තාත්තා හදිස්සියෙම හෘදයාබාධයකින් නැති වුණා. ඉතින් මට තාත්තවත් මතක් වෙනවා මේ ගෙදරට එන හැම වෙලාවෙම. ඉතින් අපේ ගෙදරට ඇවිත් ආව ගමන්ම අපි අනිත් පැත්තට හැරුණා ෆිටෝන් වලට යන්න බබාලා දෙන්නගේ. එතකොට මේ වැඩේ කරලා ඉවර කරගත්තම අපේ ගෙදරට ඇවිල්ලා අපිට නිදහසේ කාලය ගත කරන්න පුළුවන් නිසා අපි හිතුවා මුලින්ම ෆිටෝන් වලට ගිහිල්ලා එනවා කියලා. මේ මහාන කෙනාගේ අංකයත් ඉල්ලගෙන එයාට කෝල් කරලා ලොකේෂන් එකත් අහගෙන ඔන්න දැන් එයාලා ගෙදරට ආවා අපි බබාලගේ ෆිටෝන් වලට. මෙන්න මේ විදිහට තමයි බබාලගේ ඇඳුම් මහලා තිබුණේ. ඉතින් දම් පාටට හරිම ලස්සනට මහලා තිබුණා. බබාලට මේ ගවුන් දෙක හොඳට තිබුණා. පොඩ්ඩක් බුරුල් ඒක එයා හදලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඇත්තටම මම ගොඩක් බය වෙලා හිටියේ මොකද බබාලා දෙන්නගේ මෙෂර්මන්ට්ස් ඔක්කොම වීඩියෝ කෝල් එකකින් මම ගත්තා මේ කෙනාට පේන විදියට. එහෙම අරගෙන තමයි එදා ඔක්කොම මෙෂර්මන්ට්ස් මම කිව්වේ. ඉතින් මම බය වෙලා හිටියා ගොඩාක් වැරදුණොත් තාමත් අමුතුවෙන්ම වෙනස් කරන්න වෙනවනේ කියලා. කොහොම හරි හොඳ වෙලාවට මම හරියට මැනලා මේ දෙන්නගම මෙෂර්මන්ට්ස් දීලා තිබුණා. ඉතින් පොඩ්ඩක් බුරුල්. ඒක නම් එයා හදලා දෙන්නම් කියලා කිව්වා පිටිපස්සෙන්. මෙතන ඉඳන් අපේ ගෙදරට විනාඩි 10ක වගේ දුර. ඉතින් ඔන්න අපි ගෙදර ගියාන් පස්සේ අම්මා හදලා තිබුණා අපිට මුං ඇට කිරිබත් චිකන් කරි එක උදේට. මේ තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් මම මුං ඇට කිරිබත් කන්න ආස නැහැ. කිරිබත් කන්න ආස උනාට ඉතින් ඒ උනාට හරිම ආසාවෙන් මම මේ කිරිබත් කෑල්ල කෑවා. අම්මා හදලා තියෙන නිසා හරිම රසට තිබුණා. මේ තියෙන්නේ ඉස්සර ඉඳන් අපේ ගෙදර ජනප්‍රියම අපේ අම්මගේ මෙනු එක. සුදු බත් හදලා අල තෙල් දාලා චිකන් කරි එක මිරිසට වගේ හදලා හින්දවලා පරිප්පු කිරට හදලා ඊට අමතරව බබාලට අම්මා මාළු කිරටත් හදලා තිබුවා. මේ ඉන්නේ අපේ අම්මා. ඉතින් අම්මා වීඩියෝ කරනවා දැකලා එයා ඔන්න දුවන්න ගත්තා. මේ තියෙන්නේ මගේ අම්මා එයාගේ අතින්ම හදලා මට දීපු රසම රස බත් පිගාන. මේ තියෙන්නේ අපේ අම්මගේ මල් වත්ත. ඉතින් අම්මා මට බත් කාලේ ඉවර වෙලා හවස් වෙන්න ලඟ වුණාම අම්මා මට දෙහි එකක් හදලා දුන්නා. ඉතින් එකක් අරගෙන මං ආවා අම්මගේ මල් වත්ත බලන්න. බලන්නකෝ අම්මා දකින්න නැතුව මට කෝඹිත් දාලා තමයි දෙහි එක හදලා තින්නේ. මම දැන් යනවා මේක පෙරාගෙන එන්න. අද අපිට මෙහි ගොඩාක් හවස් වෙනකල් නම් ඉන්න විදියක් නැහැ. බබාලගේ ෆ්ලවර් ගර්ල්ස්ලගේ සපත්තු වල මෙෂර්මන්ට්ස් බලන්න දෙන්න තින්නේ අද. ඉතින් මේ ෂොප් එක කොළඹ තියෙන්නේ. ඒක වහන්න ඉස්සෙල්ලා අපි යන්නත් ඕනේ. ඉතින් එහෙනම් ඒ ගමම මම වීඩියෝ එකත් මෙතනින් ඉවර කරනවා. අද වීඩියෝ එක නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ සතුට බෙදාගත්තට මගෙත් එක්ක. ඔයාලට කියන්න බැරි වුණානේ. අපේ අම්මගේ මල් පිස්සුව ඉස්සර නම් මට තිබුණේ නැහැ. ඔන්න දැන් නම් මටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අම්මගේ මේ මල් පැල වලින් පොඩි පැල මම ගලවගෙන ගෙදර අරගෙන ආවා ගොඩාරියක්. හැබැයි අර ලොකු ගස්වල අත ටික නම් පැලුන්නේ නැහැ. අනිත් හැම පැලෙම වගේ පැලවිලා තියෙන්නේ. එහෙනම් මේක මමත් ගිහින් ඉන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.